නිකමට හිතන්න ඔබ පැසිෆික් සාගරය මැද නැවක සංචාරය කරමින් ඉන්නවා. ඔබ අවට තියෙන්නේ නිසල කළු පැහැති මහ ජල කඳක් විතරයි. එක පාර්ටම මුළු නැවම දෙදුරුම් කන විශාල සද්දයක් ඇහෙනවා. මොකක්කරි මහ වස්තුවක් නැවේ පතුලේ වැදුන වගේ සද්දයක් තමයි ඇහෙන්නේ. ඔබ බයෙන් ගැහෙමින් නැවේ නැව් තට්ටු උඩට ගොස් මුහුද දෙස බලනවා. අන්නේ වෙලාවේ ඔබ දකිනවා ඔබේ නැවටත් වඩා විශාල දැවන්ත මෝරෙක් නැව පෙරලන්න වගේ මුහුද මතු පිටට එනවා. ඒ මොහොතේ ඔබට දැන බියක් කෙබඳු විය හැකිද? අද අපි කතා කරමු මෙගලොඩෝන් ෂාක් ගැන. ග්‍රීක භාෂාවෙන් මෙගලොඩෝන් කියන වචනේ තේරුම තමයි මහා දත් කියන එක. ඒ නම මුන්ට මුලින්ම ලැබුණේ නිකම් නෙවෙයි. මේ සත්වයාගේ එක දතක් විතරක් අගල් 7කට වඩා දිගයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් අත්ලකට වඩා විශාලයි. අද ඉන්න දරුණුම මෝර වෙන මහා සුදු මෝරෙක් අඩි 15ක් 20ක් දිග වෙද්දී මෙගලොඩෝන් මෝරෙක් අඩි 50ත් 60ත් අතර දිගකින් යුක්ත වුණා. බරින් ටොන් 50කට වඩා වැඩි. උන්ගේ හකු පාඩාව කොතරම් විශාලද කියනවා නම් එක පාරෙන් මිනිස්සු දෙන්නෙක් වුණත් පහසුවෙන්ම ගිලලා දබන්න පුළුවන්. විද්‍යාඥයන් ගණනය කරලා තියෙන විදිහට මුන්ගේ හකු ටීරෙක්ස් ඩයිනෝසරයෙකුට වඩා 5 ගුණයක බලයකින් හපන්න පුළුවන් ශක්තියක් තිබුණා. අදින් වසර මිලියන 20කට කලින් බිහි වුණු මේ මෙගලොඩෝන් මෝරා වසර මිලියන ගාණක් තිස්සේ මහා සාගරයේ අසහාය රජු බවට පත් වුණා. මුන්ට සාගරයේ කිසිම හතුරෙක් හිටියේ නැහැ. උන්ගේ ප්‍රධානම ආහාරය වුණේ සාගරයේ ඉන්න මහා තල්මස්සු, සීල් මසුන් සහ විශාල කැස් බෑවුන්. මෙච්චර ලොකු සිරුරක් නඩත්තු කරන්න නම් උන්ට දවසකට මස් කිලෝ 1000කට වඩා කන්න සිද්ධ වුණා. තල්මසුන්ගේ හයිය කටු පවා කුඩු කරලා දාන්න මුන්ගේ දත් සහ හකු වලට පුළුවන්කමක් තිබුණා. සාගරයේ ඕනෑම තැනක ඕනෑම ජීවියෙකු දඩයම් කිරීමේ නිදහස එදා මොවුන්ට තිබුණා. නමුත් මෙච්චර බලගතු ශක්තියක් තිබුණු සාගරයේ රජු ලෙස වැඳපුණු මේ මහා ජීවියා එකපාරටම වඳ වෙලා ගියේ කොහොමද? අදින් වසර මිලියන 3.5කට පමණ පෙර පෘථිවියේ ඇතිවුණු මහා දේශගුණික විපර්යාසය මීට හේතු වුණා. පෘථිවිය අයිස් යුගයකට ගමන් කිරීමත් එක්ක මුහුදු ජලය අධික ලෙස සීතල වුණා. මෙගලොඩෝන් කියන්නේ උණුසුම් ජලයේ ජීවත් වෙන කැමති සත්වයෙක්. නමුත් ඊටත් වඩා ලොකුම ප්‍රශ්නය වුණේ මොවුන්ගේ ප්‍රධාන ආහාරය වුණු තල්මසුන් මේ සීතල දේශගුණයට හුරු වෙලා ද්‍රවපදේශ දෙසට සංක්‍රමණය වීමයි. සීතල වතුරට යන්න බැරි මේ මෙගලොඩෝන් මෝරුන්ට උන්ගේ ප්‍රධාන ආහාරය අහිමි වුණා. අවසානයේදී කුසගින්න සහ දේශගුණය දරාගන්න බැරිව මේ මහා ජීවීන් ලෝකෙන්ම සමුගත්තා කියලා තමයි විද්‍යාව පවසන්නේ. නමුත් කුතුහලය දනවන බියකරම ප්‍රශ්නය ඒක නෙවෙයි. අදටත් සමහර දීවරීන් සහ නාවිකයින් සාගරය මත විශාල මෝරුන් දුටු බවට පවසනවා. ලෝකෙ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාදේ අඩි 36000ක් පමණ ගැඹුරේ මිනිසාට කවදාවත් ළඟාවිය නොහැකි අඳුරු පතුලේ මේ මෙගලොඩෝන් මෝරුන් අදටත් රහසින් ජීවත් විය හැකිද? මතක තබා ගන්න. මිනිසා විසින් මේ වෙනකන් ගවේෂණය කරලා තියෙන්නේ මුළු සාගරයෙන් 5% වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඉතින් 95%ක්ම අද්භූත සාගර පතුලේ ඇත්තරම ඉන්නේ කවුද කියලා 100%ක්ම ස්ථිරව කියන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබ හිතන විදියට මෙගලොඩෝන් අදටත් සාගර පතුලේ සැඟවිලා ඉන්නවද? ඔබේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මෙවැනි නොවිසඳුණු අභිරහස් ගැන දිගටම දැනගන්න දෙවෙනි මානය සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.